අන්‍යොන් හසේයෝ චිංගුදෙරි හත්වෙනි පාඩමේ දෙවෙනි කොටස මුන් හා චොම්පු කොටස තියෙන්නේ නල්ෂි ගැන. මා සබ්ස්ක්‍රයිබ් කරපු ඔයගොල්ලන්ට ගොඩාක් ස්තුතියි. හංගුගන් කොරියාව පොම් කියන ඍතුව, යොරොන් කියන ඍතුව, කාල් කියන ඍතුව, කියවුල් කියන සීත කාල කියන ඍතුව, සාගේ චොරි ඍතු හතරක් තොරොත් හන් පැහැදිලිව දකින්න පුළුවන් නරායිම්නිදා රටක් වෙනවා. පොම් කියන එක සම්වොල් පූතෝ ඕවොල් තුන්වැනි මාසේ ඉඳලා පස්වෙනි මාසයේ තදත් හාමියෝ රස්නේ අතර ප්යොච්චොච් කියලා මල් ජාතියක් තියෙනවා. ඒකයි යොන්සන් හ්යොන්ක්වා කත්තන්. මේ යොන්සන් හ්යොන්ක්වා කියන්නේ මල් ජාතියක්. මේ මුලින් කිව්ව පොත්කොච් කියන මල් ජාතිය මෙන්න මේ රෝස පාට මල් ජාතිය. මේක වසන්ත කාලයට කොරියාවේ ඒ වගේම ජපානයේ වගේ රටවල් වල හැදෙනවා. හරි ලස්සන මලක්. ඊට පස්සේ දෙවෙනියට කිව්ව එකත් වසන්තයට හැදෙන එකක් තමයි මෙන්න මේක. යොන්සන් හොන් කියලා මලක් රෝස් පාට. අර මල් රෙඩි ටිකක් ලොකුයි. පොකුරු මල් තමයි මේවා. මේ දෙක තමයි අර තිබ්බ නම් දෙක. එතන ඉඳන් යමු. කත්තන් අන්නේ ඒ වගේ සමානයි වගේ. ආරම් තවුම් අලංකාර කියොචි මල් මානි ගොඩක් පිම්නිදා පිපෙනවා. සරම්දරි මිනිස්සු පොම් මචිනන් වසන්තය පිළිගන්න kyokkyokkyondෝ මල් නැරඹීමටත් කාගෝ ගිහිල්ලා ආරම් තවුම් අලංකාර පොම් වසන්ත kyonjiral චල්ගිම්නිදා රස විඳිනවා. යොරම් එක නම් යුක්වොල් පූතෝ පල්වොල් 6 වෙනි මාසේ ඉඳලා 8 වෙනි මාසය ඒනන් කාලයේ තොප්ගෝ රස්නේ සහ පිගාමානී ඔම්නිදා වැස්ස ගොඩක් එනවා. චම්මාගා මෝසන් කාලය කත්නාගෝ අවසන් වුණාම මෝසන් කාලය කියන්නේ මේ වැහි අධික කාලය කත්නාගෝ අවසන් වෙලා සංක්ෂිප්තෝගා සෙල්සියස් අංශක 30ක් නොම්නන් 30කට වැඩි මුදෝ වෝගා රස්නේ අධික සිජක් තේමියොන් මේ රස්නේ අධිකත්වය සිජක් තේමියොන් ආරම්භ වෙනවා නම් සරම්දරන් මිනිස්සු ආරම් තවුම් අලංකාර හෙත්ප්යොන් ඉනා මුහුදු වෙරළ තීර හෝ කෙගෝරෝ මිටියාවත් කලපු කෙගෝරෝ කලපු වල යුගාරල් නිවාඩුව තොනම් නිදා නිවාඩුවට යනවා. නිවාඩුව ගත කරනවා. පමේනම් රාත්‍රියට නම් යොල්තේ යාරෝ රස්නේ අධික යොල්තේ යාරෝ රස්නේ අධික රස්නේ අධිකත්වය චමල් නින්ද සොල්චිගිදෝ හම්නිදා මේ ගොඩාක් රස්නේ වැඩි අතර වැඩි බැවින් මේ නින්ද හරියට නිදාගන්න බෑ. සොල්චිගිදෝ නින්ද හරියට භුක්ති විඳින්න බැරි කියලා කියනවා. කාල් එක නම් කෝවොල් පූතෝ ෂිප් ඊවොල් ඒ කියන්නේ 9 වෙනි මාසේ ඉඳලා 11 වෙනි මාසේ
වෙනකම් ඒනන් මල්ගෝ පැහැදිලි කාලගුණය ගැන පැහැදිලි ශිහෝන් හනන් සිසිලස නල්ශිගා කාලගුණයක් ඉරෝජිම්නිදා ඇති වෙනවා යොංයොං සෙක්සෙගරෝ විවිධ අලංකාර වර්ණයන් වලින් කොප්ගේ මුල්දන්නල් වර්ණවත් වුණ තම්පුමල් මේ තම්පු කියනවෙන්න මේවා මේ පොටෝ එකේ තියෙන තම්පු මේ වැටලා තියන්නේ වර්ණවත් වුණ කොළ තම්පුම් කියනවෙන්න මේ වර්ණවත් වෙලා වැටෙන කොළ වලට තමයි තම්පුම් කියන්නේ හරි තම්පුමල් පොගී විහි බැලීම උදෙසා සනරෝ කඳු වෙතට යොහෙනල් තොනානන් මේ කඳු වලට සංචාරයට යන සරන්දරේ මිනිස්සු මාංශම් නිදා ගොඩයි නල්ශිගා කාලගුණය චුවා හොඳ හක්කෝ පාසල් උන්දුන් හේනම් ක්‍රීඩා හා චුක්චේ තක්වා කත්තන් ඉවෙන්ට් චුක්චේ ඉවෙන්ට් තරඟ ක්‍රීඩා උත්සව තන්ක්වා කත්තන් ආදියට සමාන චුයුම්හන් වැදගත් හෙන්සාගා ඉවෙන්ට් මානි යොල්ලිම් නිදා ගොඩක් විවෘතයි ගොඩක් කරනවා කියවුල් හිම වැටෙන කාලය නම් කියවුලන් ශිප් ඊවොල් පූතෝ ඊවොල් 12 වෙනි මාසයේ සිට දෙවැනි මාසය නම් යොන්හා බින්දුවට ශිප්තෝ කාජි බින්දුවට වැඩිය 10ක් අඩුවේ එකන රිඳ 10 නෙරෝ කල් පහළ යන චොන්දෝරෝ මෙව් අවස්ථාවන් වල මෙව් ගොඩක් චුබ්ගෝ සීතලයි සහ කංමුරී ගංගාවල වතුර ඔල්ගිදෝ හයිවීමත් වෙනවා ඔල්ගිදෝ හම්නිදා හයිවීමත් වෙනවා නොප්පන් චිතේනන් උස්සිස්ථානවල නම් නොනිමානි නෙරෝ හිම ගොඩක් වැටිලා සකීනා ස්කේට් සපත්තුවල ඉපදින ස්කේට් ඒක හරි ස්කේට්තෝපෝදා ස්කේට් බෝඩෝ තනල් ආදිය කියවුල් ශීතකාලයේ ස්පෝට් ඉංග්‍රීසි වචනයමයි ස්පෝට් චල්ගිනන් විනෝදයෙන් බුද්ධි විඳින සරන්දරි මානසුන් නිදා මිනිස්සු ගොඩයි සම්මිරන් දවස් 3ක් චුබ්කෝ සීතලයි සායිරල් තතත්හානන් දවස් 4ක් රස්නි සම්හන්සානන් කියන මෙන්න මේ සම්හන්සානන් කියන හ්යොන්සා ඊ නතා නගිදෝ හම්නිදා මෙන්න මේ හ්යොන්සානී මෙන්න මේ තත්ත්වයක් නතා නගිදෝ හම්නිදා මෙන්න මේ තත්ත්වයක් ඇති වෙනවලු දින 3ක් සීතලයි දින 4ක් රස්නේ වෙන සම්හන්සා කියන තත්ත්වයක් ඇති වෙනවලු
හංගුක් සරාම්දරන් කොරියානු ජාතිකයන් නොමු චොවුන් ගොඩක් ප්‍රශ්නේ යොරම් එක හෝ නෝමු චෝන් ගොඩක් සීතල කියවුල් පොදා කියවුල් එකට වඩා ශිවොන් හගෝ සිසිලස කියොන් ජීගා පරිසරයට ආරම්තාවුන් අලංකාර පොම් එකට ප්යොම් එක සහ වසන්ත කාලය සහ කාල් එකට චුවාහම්නිදා ගොඩාක් කැමති කරෝනා ඒ නිසා යොරම් එක ඉසන් කියුනරෝ අමුතු කියුන් එක උෂ්ණත්වයක් පොම්ක්වා කාරි පොම් එක සහ කාල් එක චල්බාජින් අඩුවෙච්ච කොසල් එක කත්තාගෝ අඩුයි කියලා කියන මානන් සරාම්දරි ගොඩක් මිනිස්සු ඉයාගී හම්නිදා කරෝනා ඒ වුණත් යොජමන් මේ දිනවල ඉසන් කියුනරෝ අමුතු කියුනරෝ උෂ්ණත්වයෙන් පොම්ක්වා කාරන් පොම් එකයි කාල් එකයි චල්බාජින් කෙටි චල්බාජින් කත්තාදාදෝ කෙටි කියලා කියන මානන් සරාම්දරි ගොඩක් මිනිස්සු ඉයාගී හම්නිදා කියලා කියනවා. සුබ දවසක්. ඊළඟට අපිට තියෙන්නේ 8 වෙනි පාඩමේ පළවෙනි කොටස. මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. සුබ දවසක්.